ඔයාලට මෙහෙම හදාගත්තාම හවස තේ බොන්න පොඩි දරුවන්ට කඩෙන් කෑම ගෙනත් දෙන්න ඕනේ. ගෙදරදිම රසට වෙනස් කෑමක් හදලා දෙන්න පුළුවන්. අදත් ඔයාලා සිළු දෙනාම ආදරෙන් පිළිගන්නවා. අද අපි හවස තේ බොන්න වෙනස් කෑමක් හදමු. මම මෙතන රුලන් කෝප්පයක් අරන් තියෙනවා. ඒක මේ බ්ලෙන්ඩර් ජායකට දාගන්නවා. ඒකටම සීනි තේ හැන්දක් දාගන්නවා. ලුණු තේ හැඳි කාලයි. මෙතන කිරි කෝප්පයක් අරන් තියෙනවා. ඔයාලට මේකට ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. නැත්නම් පිටි කිරි හදලා ගන්නත් පුළුවන්. අපි දැන් මේ ටික බ්ලෙන්ඩ් කරගමු. දැන් මිශ්‍රණය මේ බෝල් එකට දාගමු. බ්ලෙන්ඩර් ජායක ඉතුරු වෙන මිශ්‍රණයට වතුර මේස හැඳි දෙකක් හරි කිරි මේස හැඳි දෙකක් හරි දාලා අරගන්න. වැඩි වතුර හරි කිරි හරි දාගන්න එපා. එහෙම වුණොත් එimhe අපේ මිශ්‍රණයේ දිය වැඩි වෙනවා. මෙන්න මේ වගේ තමයි එන්නේ. වතුර මේස හැඳි දෙකක් දාලා ඔක්කොම ටික අරගත්තා. ඒක මේ මිශ්‍රණයට දාගමු. ඒ ටිකක් දාලා කලවම් කරගමු. අපි දැන් මේක පැය කාලක් වහලා තියෙනවා. ඒ අතරේ අපිට පැණිපොල් එකක් අවශ්‍ය කරනවා. අපි ඒක දැන් හදාගමු. මෙතන සීනි කෝප්ප කාලක් අරන් තියෙනවා. අපි එකෙන් ටිකක් දාලා කැරමල් එකක් හදා ගන්නවා. ඔයාලට මේක හකුරු වලින් හදා ගන්නත් පුළුවන්. අඩුම ගින්දරේ කැරමල් එක හදාගමු. කැරමල් එක මේ ගානන පාට වුණාම ඇති. මෙතන දෙන වතුර කෝප්ප කාලක් ඒක දාගන්නවා. ඒකට විතුරු සීනි ටිකක් දාගන්නවා. අපි දැන් සීනි ටික දිය කරගමු. ඒකටම ලුණු කුරු තේ හැඳි යටෙන් එකක් දාගන්නවා. දැන් සීනි ටික දිය වෙලා තියෙන්නේ. මෙතන මම පොල් කෝප්පයක් අරන් තිනවා. අපි දැන් ඒකට පොල් කෝප්පේ දාගමු. දාගෙන පොල් ටිකත් එක්ක පැණි එක කලවම් කරගමු. මේ පැණි පොල් එකට කරද මුංගු වැනිලා ඒ වගේ දේවල් මුකුත් දාගන්නේ නැහැ. දැන් පැණි එක පොන්දට පොල් වලට උරා ගන්නකම් කලවම් කර කර ලිපේ තියා ගන්න ඕනේ. අපි හදාගන්න ස්වීට් එකට මේ පැණි බොල් එක ඔක්කොම අවශ්‍ය කරන්නේ මේ ප්‍රමාණයෙන් භාගයක් හදාගත්තාම ඇති. මම අර ටිකක් වැඩිපුර හදාගත්තේ ටිකක් පේන්න ඕන නිසා තමයි මේ ප්‍රමාණය හදාගත්තේ. ඔයාලා රුලම් මිශ්‍රණයට හදා ගන්නවා නම් මේ ප්‍රමාණයෙන් භාගයක් හදාගන්න. මෙන්න මෙහෙම තමයි අපේ පැණි පොල් මිශ්‍රණය එන්නේ. අපි දැන් ලිප ඕෆ් කරගමු. මේ තියෙන අපේ රුලම් මිශ්‍රණය. ඒකට බේකින් පවුඩර් තේ හැඳි භාගයක් දාගන්නවා. ඒ ටිකක් දාලා කලවම් කරගමු. මම මේ හදාගන්න ස්වීට් එක ස්ටීම් කරලා තමයි හදාගන්නේ. මම දැන් රයිස් කුකර් එකට වතුර එකක් ලිපේ තියලා තියෙන්නේ. මෙන්න මේ වගේ පොඩි පොඩි භාජන වලට දාලා තමයි ස්ටීම් කරගන්නේ. ඔයාලට එක භාජනයකට දාලා මේක ස්ටීම් කරගන්නත් පුළුවන්. අපි දැන් පොඩි පොඩි භාජන වලට දාලා ස්ටීම් කරගමු. මම මේවට තෙල් ටිකක් ගා ගන්නවා. මෙන්න මේ විදිහට ටිකක් වැඩිපුර තෙල් ටිකක් ගා ගන්න ඕනේ. නැත්නම් මේ ටික ගලව ගන්න අමාරු වෙනවා. ඔයාලට මේ වගේ භාජන නැත්නම් පොඩි කෝප් වලට උනත් දාගන්න පුළුවන්. අපි දැන් මිශ්‍රණය අරගෙන මේ භාජන වලට දාගමු. මේ විදිහට එකකට මේස ඇඳි 3ක් විතර වගේ දාගන්නවා. දැන් හදාගත්ත පැණි පොල් මිශ්‍රණය මැදට දාගන්නවා. මේ විදිහට දාලා මේ ටික උඩින් වහ ගන්නවා. දැන් ස්ටීමර් එකට වතුර ලිපේ තියලා තියෙන්නේ මේක ස්ටීම් කරගන්න. දැන් බැටර් එක ඔක්කොම ටික දාගත්තා. අපි දැන් මේක වහලා ස්ටීම් කරගමු. වතුරක නටනවා. අපි දැන් ඒ ටික තියාගමු. මේක විනාඩි 15ක් ස්ටීම් කරගමු. මේ විනාඩි 15කට පස්සේ ඇරලා බලමු. මේක විනාඩි 15ක් ස්ටීම් කරගත්තොත් සොෆ්ට් එකට ගන්න පුළුවන්. ස්ටීම් කරලා වැඩි වුණොත් ටිකක් හයි වෙන්න පුළුවන්. මේ බාබකියු ස්ටික් එක ගැහුවාම කූර තෙත නැතුව එනවනම් මේ ප්‍රමාණයේ ස්ටීම් වුණාම ඇති. අපි දැන් මේ ටික නිවුනහම තැටියෙන් අයින් කරගමු. දැන් නිවිලා තියෙන්නේ ගලබල බලමු. මෙන්න මෙහෙම තමයි අපේ ස්වීට් එක එන්නේ.
මේ තියෙන අපි තේ බොන වෙලාවට රුලන් වලින් හදාගත්ත රස කැවිල්ල අපි දැන් මේ කඩලා බලමු. එහෙනම් ඔයාලත් හවස තේ බොන වෙලාවට මේ විදිහට හදලා හැමෝමත් එක්ක රස බලන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.